ඕන්නේ යාළුවනේ අද සුපිරි මෙනු එකකට සුපිරි කෑම එකක් හදන්න තමයි යන්නේ. අද මාළු තියෙනවා බලමාළු. මේ බලමාළු වලින් බලමාළු මිරිස් ඔද්දකුයි බලමාළු එඹුල් තියල් එකකුයි දාන්න තමයි යන්නේ. මුලින්ම මාළු එක හොඳට සුද්ධ කරලා සෝදලා අරගෙන ඉවර වෙලා මාළු වල ප්‍රමාණය අනුව ගම්මිරිස් දාගන්න, අවමිරිස් කරල් 2-3ක් කපලා දාගන්න, කරපිංච දාගන්න. ඊට පස්සේ ගොරක බික් 2ක් විතර දාගන්න. උළු හාල් වගේම ලුණු අවශ්‍ය පදමට දාගන්න. කහ චුට්ටකුත් දාගන්න. මිරිස් කුඩු යහමින් දාගන්න. අඩු කරගන්නත් එපා. මිරිස් වැඩිපුර දැම්පුවාම හොද්ද රසට එනවා. ඊට පස්සේ වතුර දාලා මේ විදිහට හොඳට ඒක කලවම් කරගන්න තියෙන්නේ. වතුර චුට්ටක් දාලා ටිකක් වෙලා තියන්න මේක හොඳට මාළු කෑලි වලට අල්ලන්න. ඊට පස්සේ අපි මේකට ඇති තරමට වතුර දාලා ලිපෙන් තියාගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි ඉතින් ටිකක් වෙලා යනකොට තියෙන්නේ. ඊට පස්සේ ගොද ගාලා පැහෙනවා මේ මාළු හට්ටිය. තවත් ටිකකින් ලුණු ඇඹුල් ඇතිද කියලා බලලා මේකේ හට්ටිය මැදින් පැහෙනකොට ඒක තමයි මාළුව බාන්න හොඳම වෙලාව. හොඳට මැදින් පැහෙනකොට මාළු එක බාගන්න. මේ තමයි අපි බාගත්තු අපේ මාළු හට්ටිය. මේක මාරම රසයි. පාන් කෑල්ලක් එක වුණත් සුපිරියටම ගිලිත හැකි. ඔයාලා මේ විදියට මාළු හදලා බලන්න. මාර සුවඳුත් එනවා. මාළු ඔලුව අයින් කරගත්ත. මොකද මාළු ඔලුව තිබුණොත් පොඩ්ඩක් අර පිළිරහ ගතිය තව තවත් වැඩි වෙන හින්දා. මේක තමයි අපේ මාළු හොද්ද. දැන් අපි රෑ කෑමක බෙදා ගමු. අද තියෙනවා පාත් එක දෙල් මලවලා මම මේ දෙල් මලවන වීඩියෝ එකක් හෙට ගෙන්නම් ඔයාලට. ඊට පස්සේ දඹල කිරට හදලා නිකන් හින්දලා වගේ මිටි කිරෙන්. ඊට පස්සේ අපි හදාගත්තු බලමාළු මිරිස් ඔද්ද කෑලි දෙකකුත් දාගෙන අපි දැන් කන්න යමු. මේක කාලා බලන ළමයි සුපිරිම සුපිරි. බලමාළුයි තෙල් මලවලා දඹල හදලා මරු